සතියකට එකපාරක් හරි කරන්න කියලා. මගෙත් කට වටේ නහය වටේ කළු වෙලා තියෙනවා නම් ස්ක්‍රබ් කරන මම සතියකට දෙපාරක් ස්ක්‍රබ් එකක් කරනවා. යූස් කරන ක්‍රීම් එක අපේ ස්කින් එකට හොඳින් ඇබ්සෝබ් වෙන්නේ අපේ ස්කින් එක ලස්සනට තියාගන්න. හයි කොහොමද හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මං හිතනවා. ඉතින් වීඩියෝ එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. වීඩියෝ එකක් කරන්න කියලා හිතාගෙන හිටියා නෙමෙයි. මම ස්ක්‍රබ් එක කරන්න යනකොට ඔයාලත් එක්කන් එක ෂෙයා කරගන්න හිතිලා ටක් කාලා චූටි වීඩියෝ එකක් අරගෙන ඉන්න හිතුවා. ඉතින් මම සතියකට දෙපාරක් ස්ක්‍රබ් එකක් කරනවා මගේ ෆේස් එකට සහ ෆුල් බොඩි එකටම. ඉතින් දැන් උදේ මූණ ස්ක්‍රබ් කරන්න යනකොට මට හිතුණා කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවෙත් නැති නිසා ඔයාලත් එක්ක මේක වීඩියෝ එකක් විදිහට ෂෙයා කරගන්න. ඉතින් මේ තියෙන්නේ මගේ ස්ක්‍රබ් එක කරන්න මම කෝපි වලින් හදාගත්ත ස්ක්‍රබ් එක. ඉතින් ඕනම කෙනෙකුට පුළුවන් මේක හදාගන්න. මොකද ලොකෝ වියදමක් යන්නේ නැහැ. සල්ලි දීලා ස්ක්‍රබ් ගන්න ඕනෙත් නැහැ. අපිට ගෙදරදීම හදාගන්න පුළුවන්. මේක මම හදාගත්තේ කෝපි සීනි වතුර ටිකකුයි අරගෙන මික්ස් කරලා තමයි හදාගත්තේ. ඉතින් මට වලට හදන විදිහ පෙන්නන්න බැරි වුණා. මොකද ගාන්න යනකොට තමයි මට මතක් වුණේ වීඩියෝ කරන්න ඕනේ කියලා. ඉතින් මම ෆේස් එක වොෂ් කරගෙන ස්ක්‍රබ් එක කරන්න ලැහැස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔයාලත් ස්ක්‍රබ් එක කරන්න කලින් අනිවාර්යයෙන්ම හෙයා එක ටයි කරලා උඩින් බැඳ ගන්න. නැත්තම් මූණට අපුම හරි කරදරයි. ඒ වගේම ඔයා යූස් කරන ෆේස් වොෂ් එකෙන් මූණ හොඳට වොෂ් කරලා ස්ක්‍රබ් එක කරන්න. වොෂ් කරලා තෙත පිහගෙන ඊට පස්සේ තමයි අපි ස්ක්‍රබ් කරන්න ඕනේ. ඉතින් මම අද ස්ක්‍රබ් එක චුට්ටක් දියට වගේ හදාගත්තේ. මොකද මගේ මූණේ පිම්පල් දෙකක් තියෙනවා. තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. ඔයාලගේ මූණේ පිම්පල් තියෙනවා නම්, ඇක්ටිව් පිම්පල් තියෙනවා නම් ඔයාලා ස්ක්‍රබ් කරන්න එපා. පිම්පල් අඩු වෙලා යනකම් ස්ක්‍රබ් කරන එක නවත්තර කරලා ඉන්න. මොකද පිම්පල් තියෙනකොට ස්ක්‍රබ් කරන්න හොඳ නැහැ. එතකොට එක්ක ඉරිටේෂන් වැඩි වෙනවා. එහෙම නැත්නම් පිම්පල් වැඩි වෙන්න ඉඩ කඩ තියෙන නිසා. ඒ නිසා ඔයාගේ මූණේ ඇක්ටිව් පිම්පල්ස් තියෙනවා නම් ස්ක්‍රබ් කරන්න එපා කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලා මේ හදාගත්ත කෝපි කුඩු ස්ක්‍රබ් එක මූණේ කාලා රවුම් අතට ස්ක්‍රබ් කරන්න. ගොඩාක් වේගෙන් කරන්න එපා. හිමිහිට කරන්න. මම මේ වීඩියෝ එක ස්පීඩ් කරලා දාලා තියෙන්නේ ගොඩාක් දික් වෙන නිසා. ඉතින් ඔයාලා ස්ක්‍රබ් කරනකොට හිමිහිට රවුම් අතට හරි පරිස්සමෙන් කරන්න. මොකද නැත්තම් අපේ ස්කින් එක සීරිලා ඩැමේජ් වෙන්න ඉඩ තියෙන නිසා. ඉතින් සතියකට එකපාරක් හරි දෙපාරක් හරි මේ වගේ ස්ක්‍රබ් එකක් කරනවා නම් ගොඩාක් හොඳයි. විනාඩි 5ක් 10ක් යයි උපරිම. ඉතින් ඔයත් ඒ වෙලාව කැප කරලා ස්ක්‍රබ් එකක් අනිවාර්යයෙන්ම කරන්න. මොකද එතකොට අපිට පුළුවන් අපේ ස්කින් එක ගොඩාක් ලස්සනට තියාගන්න. ඉතින් ස්ක්‍රබ් එකක් කියන්නේ අපේ ස්කින් එකේ තියෙන ඩෙඩ් ස්කින් සෙල්ස් රිමූව් කරන්න අපිට යූස් කරන්න පුළුවන් හොඳ ට්‍රීට්මන්ට් එකක්. ඉතින් ඔයාලට මේක ගෙදරදීම කරගන්න පුළුවන් නිසා ඒකයි මම කිව්වේ අනිවාර්යයෙන්ම සතියකට එකපාරක් හරි කරන්න කියලා. මොකද අපේ ස්කින් එකේ අපි කොච්චර ෆේස් වොෂ් ක්ලෙන්සර් යූස් කරලා උදේ සවස මූණ සේදුවත් අපේ ස්කින් එකේ අනිවාර්යයෙන්ම කුණු දූවිලි තෙල් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් ඉවත් කරලා සොෆ්ට් ස්කින් එකක් ගන්න තමයි ස්ක්‍රබ් එකක් කරන්න කියලා කියන්නේ. ඒ වගේම ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ මොන ට්‍රීට්මන්ට් එක කළත් මොන පැක් එක දැම්මත් ඒ වගේ මොන ප්‍රොඩක්ට් එකක් යූස් කළත් ඒ අයට රිසල්ට් නැහැ කියන එක. ඉතින් මටත් මේ වගේ මැසේජ් ගොඩාක් එනවා. අනේ අක්කි මට මොන ක්‍රීම් එක යූස් කළත් රිසල්ට් නැහැ. ඔය ක්‍රීම් එක ගෑවොත් රිසල්ට් තියෙද? මේ ඩාර්ක් ස්පොට් අඩු කරගන්න පුළුවන් වෙයිද? වගේ ප්‍රශ්න ගොඩාක් අහලා දවසකට මැසේජ් එනවා. ඉතින් ගොඩාක් අයගෙන් අහලා බලුවහම එයාලා ජීවිතේ කවදාවත් ස්ක්‍රබ් එකක් කරලා නැහැ. සමහර අයට නම් එයාලා යූස් කරපු ප්‍රොඩක්ට් එක ඇත්තටම හොඳ නැති වෙන්නත් පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ස්ක්‍රබ් නොකරන එකත් ඔයා යූස් කරන ප්‍රොඩක්ට් එකේ එහෙමත් නැත්නම් ඔයා කරන ට්‍රීට්මන්ට් එකේ පැක් එකේ රිසල්ට් නැති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. අපි යූස් කරන ක්‍රීම් එක අපේ ස්කින් එකට හොඳින් ඇබ්සෝබ් වෙන්නේ අපේ ස්කින් එකේ ඩෙඩ් ස්කින් සෙල්ස් අයින් වුණාම තමයි. ඒ වගේම අපි කොච්චර ක්ලෙන්සර් ෆේස් වොෂ් යූස් කරලා උදේ හවස මූණ සේදුවත් අපේ ස්කින් එකේ කුණු දූවිලි එකතු වෙලා තියෙනවා. ඉතින් ඒව අයින් කරගන්නත් ස්ක්‍රබ් එක ගොඩාක් වැදගත් වෙනවා. හැබැයි එහෙමයි කියලා ස්ක්‍රබ් එක ඕවර් කරන්න යන්නත් එපා. ඒ කියන්නේ දවස ගානේ මේක කරොත් මට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි
කියලා හිතලා දවස ගානේ ස්ක්‍රබ් කළොත් එහෙම අපේ ස්කින් එක සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙනවා. ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ගේ නම් පිම්පල් වැඩි වෙනවා. ඉතින් ওই වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේක දවස ගානේ කරන්න ගියොත්. ඒ නිසා සතියකට එකපාරක් හරි දෙපාරක් හරි කරපුවාම හොඳටම ඇති. ඔයා යූස් කරන ප්‍රොඩක්ට් එකේ රිසල්ට් ගන්න, ඒ වගේම සොෆ්ට් ස්කින් එකක් ගන්න, ස්කින් එක ලස්සනට තියාගන්න සතියකට එකපාරක් දෙපාරක් කරපුවාම හොඳටම ඇති. ඉතින් ඔයාගෙත් කට වටේ, නහය වටේ කළු වෙලා තියෙනවා නම් ස්ක්‍රබ් කරන වෙලාවේදී හොඳට ස්ක්‍රබ් කරගන්න. ඉතින් මම මේ වෙලාවේ මගේ ලිප්ස් දෙකත් ස්ක්‍රබ් කරගන්නවා. මොකද මේකේ අහිතකර දේවල් මුකුත් නැහැ. කෝපි, සීනි, වතුරයි විතරයි තියෙන්නේ. ඒ නිසා ඉතින් ඔයාලා ලිප් කෙයාර් ට්‍රීට්මන්ට් කරනවා නම් ලිප්ස් ස්ක්‍රබ් කරන එකත් අනිවාර්යයෙන්ම කරන්න. ඉතින් ඔන්න මම ස්ක්‍රබ් කරලා ඉවර වුණාට පස්සේ මූණ සෝදාගෙන ආවා. ඉතින් බලන්න වෙලම ස්කින් එක ග්ලෝ වෙනවා වගේ කෝපි ස්ක්‍රබ් එක කරාට පස්සේ වගේම සොෆ්ට් වෙනවා. ඉතින් මම කෝපි ස්ක්‍රබ් එකට කැමති වෙන්නේ හේතුවත් ඒකමයි. මොකද මම ලා ෆ්‍රෙෂ් එකේ ස්ක්‍රබ් එකත් යූස් කරනවා. ආයි විවියා එකේ ස්ක්‍රබ් එකත් යූස් කරන. හැබැයි ඒක මූණට නම් ගන්න නැහැ. ඒකට මට පිම්පල් එනවා. ලා ෆ්‍රෙෂ් එකේ ස්ක්‍රබ් එකට පිම්පල් එන්නේ මුකුත් නැහැ. හැබැයි ඒක කරාට කරපු ගමන් මෙහෙම ග්ලෝ එකක් බලාගන්න බෑ. හැබැයි කෝපි ස්ක්‍රබ් එක කරාට පස්සේ ඒක කරලා වොෂ් කරපු ගමන්ම ස්කින් එක නිකන් ග්ලෝ වෙලා වගේ තියෙනවා. මම හරි කැමතියි ඒ වගේ වෙලම රිසල්ට් බලා ගන්න පුළුවන් ෆේස් පැක් ස්ක්‍රබ් වගේ දේවල් වලට. ඉතින් ඔයාලත් මේ වගේ දේවල් දන්නවා නම් මටත් දැනගන්න පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්න. ඒ වගේම channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මං ගිහිල්ලා එන්නම්. bye.